හෙලෝ යාළුවනේ, කොහොමද ඔයාලට? ඉතින් ගොඩක් කාලයකට පස්සේ මම අද ඔයාලට බ්ලොග් එකක් අරගෙන ආවා. ඉතින් මේ බ්ලොග් එකෙන් මම කතා කරනවා කොහොමද අපි තෙල් සාත්තුවක් කරන්න කියලා. ඉතින් ඊට කලින් පොඩ්ඩක් කතා කරමුකෝ. මාස දෙකකට පස්සේ තමයි මම මේ ආයෙත් බ්ලොග් එකක් අරන් එන්නේ. ඒකට හේතුව තමයි මම ගොඩක් කාර්යබහුල ජීවිතයක් ගත කරපු නිසා. ඉතින් මේ කාලය තුළේ කිසිම ස්වාභාවික සත්කාරයක් හිසගැසවලට කරන්න හම්බුනේ නැහැ. ඉතින් ඉක්මනින් ගෙදර යන්න ඕනේ. ඔයාලා මේ ස්වාභාවික ව්‍යසනයෙන් ඔයාලට ඇති වුණු තත්ත්වය කොහොමද? ඉතින් මගේ ප්‍රථම රාජකාරිය තමයි මෙන්න මෙයා. මෙයාට මේ ගිෆ්ට් එකත් මං අරගෙන ආවේ එයාව මට ගොඩක් මිස් වෙන නිසා. ඔන්න ඉතින් එයා නම් ඒකට වැඩිය කැමති නෑ වගේ. මෙයා තමයි ඉතින් මගේ කිටි චන්. ඔය දැන් ඉන්නේ ලස්සනට. ඉතින් ලොකු ව්‍යසන කාලයකට පස්සේ සබාදහම මේ විදිහට හැඩ ගැහිලක් තිබුණා. මේ නිතිකුඹ මලයාය. හායි යාළුවනේ. ඉතින් අපි පටන් ගමු අපේ ඔයිල් ට්‍රීට්මන්ට් එක කරන්න. ඇත්තම කිව්වොත් මට පසුගිය කාල සීමාව ඇතුළත හෙයා ඔයිල් එකක්වත් ඇප්ලයි කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඉතින් ඔයාලටම පේන්නේ නැති ගොඩක් මෙසි වෙලා, ඩ්‍රයි වෙලා තියෙනවා. බලන්න කෙස්සගත් පැලිලා තියෙනවා. ඉතින් මේකට මට කරන්න පුළුවන් හොඳම විසඳුම තමයි හොඳ ඔයිල් ට්‍රීට්මන්ට් එකකට යන එක. ඉතින් මේක සැලුන් වලට ගිහලත් කරන්න පුළුවන්. හැබැයි ආයුර්වේදීය ඖෂධ වලින් යුක්ත ඔයිල්ස් ටිකක් භාවිතා කරලා අපි ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරමු. ඉතින් ඔයිල් ට්‍රීට්මන්ට් එක කරන්න අපි භාවිතා කරන ඔයිල්ස් වර්ග මොනවාද? මේ බලන්න වෙනද ලස්සනට පීරුණු කොණ්ඩේ අද හොඳටම ගැට ගැහිලා. කෙස්සග පැරිලා ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මේකට තියෙන හොඳම විසඳුම තමයි හොඳ ආයුර්වේදීය තෙල් සත්කාරයක් කරන එක. ඉතින් වෙලාවත් අඩු නිසා විශේෂයෙන් ස්වාභාවික තෙල් ටිකක් හදාගන්න විදිහක් නැහැ. ඉතින් මේ ඔයිල් ට්‍රීට්මන්ට් එක කරන්න මම භාවිතා කරනවා මෙන්න මේ ඔයිල්ස් වර්ග ටික. මේවා ඇත්තටම කඩෙන් ගෙනාපු සහ මිලදී ගත්ත ඔයිල්ස් වර්ග ටිකක්. වෙනදා නම් ඔයාලා දන්නවනේ මම ඔයිල් හදන්නේ විවිධ දේවල් භාවිතා කරලා කිසිම මිල මුදලක් වැය නොකර. හැබැයි අද මට කාල වේලාව අඩු නිසා මට සිද්ධ වෙලා තියෙනවා මේ විදිහේ ආයුර්වේදීය ඔයිල්ස් වර්ග ටිකක් භාවිතා කරන්න. මේ එන්නේ නෙළුම් තෙල් කියන තෙල් වර්ගය. මේක ආයුර්වේද ෂොප්ස් වල තමයි ගන්න තියෙන්නේ. මම පාර්ශලයේ උසස් පෙර කරන කාලේ තමයි මට මේ ලෝටස් ඔයිල් එක හම්බුනේ. ඉතින් ඒ කාලේ නම් මම වෙනම කිසිම තෙල් එකක් මිස් කරන්නේ නැතුව සාමාන්‍ය විදිහට මේ ඔයිල් එක යූස් කරා. හැබැයි මේකෙන් කොණ්ඩේ දික් වෙනවා කියන එක මට ඒ කාලේ හොඳටම දැනුණා. ඉතින් මේ ලෝටස් ඔයිල් එක ගොඩක් හොඳයි. ඊළඟට මම මේ ඔබේසේකට ඔයිල් එකත් අදමගේ ඔයිල් ට්‍රීට්මන්ට් එකට ගන්නවා. ඔයාලා බලනවා ඇති මොකද මෙච්චර ඔයිල් ගොඩක් කියලා. ඉතින් මම මේ ඔක්කොගෙම මික්ස් එකක් තමයි හදාගෙන ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබේසේකට ඔයිල් එකත් ගොඩක් හොඳයි. මේක පාවිච්චි කරන ගොඩක් අය හොඳයි කියලා කියනවා. හැබැයි මම මේක තනිවම කිසිම වෙලාවක යූස් කරන්නේ නැහැ. මට පොඩක් සෙම ගසිය ඇවිස්සෙන බලනවා මේ ඔබේසේකට ඔයිල් එකට. ඊළඟට ඉතින් කොකනට් ඔයිල්, මේ එක්ස්ට්‍රා වර්ජින් කොකනට් ඔයිල් එකට කහ සහ කැරට් එකතු වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන තල තෙල්. ඉතින් තල තෙල් කොහොමද අපේ හිසකෙස්වල පිරුප්පුන් බව රකින්න, තෙතමනේ රකින්න ගොඩක් උවමනා වෙන තෙල් වර්ගයක්. ඉතින් තල තෙල් යූස් කරනවා. ඊළඟ තෙල් වර්ගය තමයි
ඇත්තට මේ ඔයිල් එකේ නම දන්නේ නැහැ. මේක මම මිලදී ගත්තේ අපේ ගමේ ඉන්නවා එක්තරා මේ විදිහේ තෙල් හදන ආයුර්වේදීය තෙල් නිෂ්පාදනය කරන කෙනෙක්. ඉතින් එයා හරහා තමයි මම ගත්තේ. මම හිතනවා මේකට බුලත් කොළ සහ ලුණු ඇඩ් කරලා තමයි මේක හදලා තියෙන්නේ කියලා. ඒක මම ගිස් කරේ සුවඳින්. හැබැයි මේ තෙල් එක ගොඩක් හොඳ ඔයිල් එකක්. ඉතින් මේ ඔයිල්ස් ඔක්කොම එකතු කරගෙන තමයි මම අද මගේ ඔයිල් ට්‍රීට්මන්ට් එක කරන්නේ. ඉතින් මුලින් මම මේ ඔයිල්ස් ටික මේ භාජනයට දාගන්නවා. මේ තමයි ලෝටස් ඔයිල් එක. ඉතින් බිසි නිසා මම මේක වෙනම රත් කරන්න යන්නේ නැහැ. ඩබල් බොයිලින් තමයි කරන්නේ. ටිකක් මද රස්නේ උණු වතුර ටිකක් අරගෙන මම ඒකට මේ ඔයිල් තියෙන භාජනය දානවා. ඊට පස්සේ පොඩ්ඩක් මේක රත් වෙනවා. ඉතින් මේ වගේ නිදහස් තැනකට ඇවිල්ලා මම මගේ මේ හෙයා ඔයිල් එක ඇප්ලයි කරනවා. ඉතින් බලන්න මේකෙම හෙයා ඔයිල්ස් වර්ග 5ක් විතර අන්තර්ගත වෙලා තියෙනවා. කොච්චර ගුණදායක ඇද්ද අපේ හිසට. ඉතින් ආකොණ්ඩේ කොටස් වශයෙන් මේ වගේ අරගෙන තමයි මේ හෙයා ඔයිල්ස් ඇප්ලයි කරන්න ඕනේ. ඒක ගොඩක් හොඳයි. විශේෂයෙන්ම වගේ ඔළුව හොඳට මසාජ් කරගන්න. මේකෙන් අපේ ඔළුවට හොඳින් රුධිර ගමනාගමනය සිද්ධ වෙනවා. ඔයාට ස්ට්‍රෙස් ආතතිය විවිධ මානසික රෝගී තත්ත්ව පවතිනවා නම් මේ විදිහට කොණ්ඩේ මසාජ් කරන එක ඔයාගේ ආතතියට ගොඩක් හොඳයි. සමහර වෙලාවට මම මානසික රෝග කියලා අදහස් කරේ එදිනදා ජීවිතේ අපි කාර්යබහුල වුණාම අපිට විවිධ මට්ටමේ මානසික තත්ත්ව වලට මුහුණ දෙන්න. හැබැයි ඔයා හොඳට මේ විදිහට ඔයිල්ස් දාලා ඔයාගේ හිස පැහැදිලිව පිරිසිදුව තියාගත්තොත් ඇත්තටම ගොඩාක් හොඳයි. ඉතින් මේ විදිහට හිස කෙස්වල තෙල් ගල්වලා අවසානයේ පහලින් හිස කෙස්වලට පහලින් මේ විදිහට හෙයා බන් එකක් බැඳ ගන්නවා. ඉහළින් බැඳ ගන්න එපා. මොකද ඔයාගේ හිස රිදෙන්න පටන් ගන්න පුළුවන්. හිසේ කැක්කම ඇති වෙන්න පුළුවන්. ඉතින් මම දැන් මේ හදන්නේ ජර්නල් එකක් ලියන්න. ඉතින් ඔයාලා ජර්නලින් කරනවද ළමයි? ඉතින් ජර්නලින් කරන එක ගොඩාක් හොඳයි. ජර්නලින් සම්බන්ධව මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් ඒකත් බලන්න ඔයාලා ජර්නලින් ගැන අයිඩියා එකක් නැත්තම්. ඇත්තටම මේ ජර්නලින් කරන එක හරියට නිකන් අපේ අනාගතයේ මැජික් එකකින් මැනිෆෙස්ට් කරන වගේ දෙයක්. ගොඩක් දේවල් ඔයාලගේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන්. ඔයාලගේ සිතුවිලි ලස්සනට පැහැදිලිව ලියන්න පුළුවන්.
ඉතින් ඔයල් ඇප්ලයි කරලා නාන්න තව ටිකක් වෙලා තියෙන නිසා මම මේ වගේ නිදහස් තැනකට ආවා පොඩි නවල් එකක් කියවන්න. ඉතින් මේකත් අපේ මනසට ගොඩාක් හොඳ දෙයක්. ඒ වගේම අපිට හොඳ දැනුමක් ලබා ගන්නත් මේක ගොඩක් වැදගත්. ඉතින් සතියකට එක පොතක් හරි කියවන්න අමතක කරන්න එපා. ඉතින් දැන් මම නාලා ආවා. ඉතින් අපි ආයෙත් දවසක හම්බෙමු. Goodbye.